විශේෂයෙන්ම මම සටන් කලාව ආරම්භ කරන්නේ 1983 වර්ෂයේ. මම හිතන්නේ මේ වෙනකොට දශක 4කට වැඩි. ඒ වගේම මම උපදේශකවරයෙක් හැටියට කටයුතු කරන්න පටන් ගත්තේ 1990 දශක 3කට වැඩි. ඒ වගේම 1994 දී මම මගේ මව් සංවිධානයෙන් ඉවත් වෙලා මම සහ මගේ කණ්ඩායම උත්සාහ කරා තවත් යෙකුෂින් කරාතේ හා සමාන ජාත්‍යන්තර කරාතේ සංවිධානයක් ලංකාවට හඳුන්වලා දෙන්න. ඊට පස්සේ මට ඒකට මඟ පෑදුනේ 1998. අපි හඳුන්වලා දුන්නා ජාත්‍යන්තර බියකුරෙන් කරාතේ සංවිධානය ශ්‍රී ලංකාවට. ඒ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත හැටියට මම කටයුතු කරා. ඊට පස්සේ මට යම් හේතු නිසා 2004 වර්ෂයේදී මම එම සංවිධානයෙන් තනතුරු වලින් ඉල්ලා අස්සුනා. ඊට පස්සේ 2005 වර්ෂයේදී ඔයාමා සෝසයිගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යයෙක් වෙච්ච යොසිදි සොයනෝ ගුරුතුමා නිර්මාතෘත්වයේ දරපු සිදෝකාන් කරාතේ සංගමය හා සම්බන්ධ වුණා. එතුමා සමග ඉතාම කිට්ටුවන්තව මේ පුහුණුවීම් කටයුතු සහ ඇසුර පවත්වාගෙන ගියා. ඒ ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ පමණක් නෙමෙයි දකුණු ආසියානු කලාපයේ ප්‍රධානී හැටියට මාව පත් කරනු ලැබුවා. ඉතින් ඒ සංවිධාන තදින් පහර දීමේ කරාතේ සංවිධාන තුනක ලැබපු අත්දැකීම් තමයි විශේෂයෙන්ම මේ සංවිධානය ගොඩනගන්න සහ දේශවලදී මම බලාපොරොත්තු වෙච්ච අත්විඳපු ඒ තොරතුරුත් එක්ක තමයි මේ සංවිධානය ගොඩනගන්න හේතු. Lakmal Challenge 2025 International Karate Tournament.